ආයිබෝවන් සුබෝදෑසනක් ජව සම්පන්න දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි සුපුරුදු විදිහටම සූදානම් කෙලිබිමේ සද්දිනක් වැඩසටහන ඔබේ නිවසට තිරින කරන්නට. අදත් සුපුරුදු විදිහටම දේශීය වගේම විදේශ කෙලිබිමේ තොරතුරු රසක් අප සතුව තිබෙනවා. සුපුරුදු විදිහටම ආරාධනා කරනවා රැඳෙන්න කෙලිබිමේ සද්දිනක් සමගින්. තවත් එක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට මේ දිනවල ශ්‍රී ලංකාවේ අපි සූදානම් වෙනවා. ඒ තමයි පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. ලබන සැප්තැම්බර් මාසේ 18 වෙනිදායි ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් මේ තරගාවලිය ආරම්භ වීමට නියමිත වෙලා තිබෙන්නේ. තවත් සඳහන් කළ යුතු දේ වන්නේ ආසියාවේ මෙවන් තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාවක් මෙය. ලබන සැප්තැම්බර් 18 වෙනිදා ශ්‍රී ලංකාවේදී තරග ආරම්භ වෙනවා. පසුගිය සතියේ තරගාවලියේ පළමු ප්‍රවේශ පත්‍රය එළිදැක්වීම සිදු කිරීමට කොළඹ ගාල්මුදර පිටියට ගොඩාක් අමුතු රැස් වුණා. පළමු ප්‍රවේශ පත්‍රයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙතයි පිරිනැමීම සිදු කළේ. මේ වෙනුවෙන් උත්කර්ෂවත්ව උත්සවය සංවිධානය කර තිබුණා. කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සහ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් තරඟ පැවැත්වෙනවා. කාණ්ඩ ABCD 4ක් යටතේ මූලික වටේ තරඟ 14ක් පැවැත්වෙනවා. ඉන් අනතුරුව සුපර් 8 වටේ තරඟ පැවැත්වෙනවා. ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, එංගලන්තය ඒ කාණ්ඩයේ තරඟ වදිනවා. ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, බටහිර ඉන්දිය කොදෙව්ව තරඟ කරන්නේ B කාණ්ඩයෙන්. C කාණ්ඩයේ ඉන්නේ ශ්‍රී ලංකාව සමගින් සිම්බාබ්වේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවයි. බංග්ලාදේශය, නවසීලන්තය සහ පාකිස්තානය D කාණ්ඩයේ රැඳී සිටිනවා. සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ වන තරගාවලිය ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා දක්වා පැවැත්වෙනවා. පළමු තරගයේ සත්කාරක ශ්‍රී ලංකාව සමගින් තරග වදින්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 2020 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ආසියා රටක් සත්කාරකත්වයේ දෙන පළමු අවස්ථාවද මෙය වෙනවා. 2007 වසරේ පළමු තරගාවලිය දකුණු අප්‍රිකාවේදී, 2009 වසරේ දෙවන තරගාවලිය එංගලන්තයේදී, 2010 වසරේ තුන්වන තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් දූපත්යේදී පැවැත්වුණා. ඒ අනුව 2012 හතරවන තරගාවලියටයි අපි සත්කාරකත්වය ලබා දෙන්නේ. කොහොම හරි සත්කාරකත්වය ලබා දීලා මෙවර ශූරතාව කෙසේ හෝ අපිට ශ්‍රී ලංකාවට ලබා ගැනීමටයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හිත සිතින්ම ප්‍රාර්ථනාද කරන්නේ. හැන්ඩ්බෝල් කියන්නේ ශ්‍රී ලංකාවට ටිකක් අලුත් ක්‍රීඩාවක් වුණාට දැන් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් අතරත් මේ ක්‍රීඩාව බොහොම ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ නිසාම තමයි වයස අවුරුදු 15 පහළ පුංචි ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට වෙන්නු හැන්ඩ්බෝල් තරගාවලියක් කොළඹ ඩී.එස්.රණායක විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණේ. මේ වෙද්දී ඔබේ පාසලේ හැන්ඩ්බෝල් ක්‍රීඩාව නැතුව වෙන්නට පුළුවනි. ඉදිරියේදී ඒ සඳහා ඉඩ වෙන් කරගන්නටත් කියලා අපි ආරාධනා කරනවා. වයස අවුරුදු 15 පහළ ශ්‍රී ලංකා sports.com ගෘහස්ත හැන්ඩ්බෝල් ශූරතා තරගාවලිය සාර්ථකව නිමවට පත් වුණා කොළඹ ඩී.එස්.රණායක ගෘහස්ත විදුහල් ක්‍රීඩාංගණයේදී. බාලික කණ්ඩායම් 16ක් සහ බාලිකා කණ්ඩායම් 12ක් තරගාවලියට එක් වුණා. බාලිකා ශූරතාව දිනාගත්තේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ පරාජයට පත් කළ ගලේවෙල මැදපැද්ද මහා විද්‍යාලය. ගෝල 7-0ක් ලෙස ලකුණු සටහන් වුණා. බාලික ශූරිය වුණේ කොළඹ ඉසිපතන ඒ කණ්ඩායම. ඒ මොරටුව වෙස් කුමර විදුහල පරාජයට පත් කරගෙන ලකුණු සටහන් වුණා ගෝල 9-4ක් ලෙස. බාලිකා පළඟ ශූරතාව දිනාගත්තේ නුගේගොඩ අනුලා විදුහල් ඒ කණ්ඩායම. හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය අනු ශූරතාව දිනාගත්තා. බාලික පළඟ ශූරතාව දිනාගත්තා ගලේවෙල වාසලකෝටේ ශාන්ත අන්තෝනි විද්‍යාලය. හෝමාගම මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම පළඟ අනු ශූරතාව දිනාගත්තා. දක්ෂතම ක්‍රීඩකයා ඉසිපතන ඒ කණ්ඩායමේ සුමුදු අනුරාධ. ගලේවෙල මැදපැද්ද විද්‍යාලයේ දසුනි සංජනා ඒකනායක දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා. ශ්‍රී ලංකා පාසල් හැන්ඩ්බෝල් සංගමය ඒකාබද්ධවයි තරගාවලිය සංවිධානය කළේ. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ලකුණු 75කින් ජය ගන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා. මේ ක්‍රීඩා රටාවම දෙවන තරගයේදී ඉදිරිපත් කරෝතින් තරගාවලියේ ජය අනිවාර්යෙන් අපිට හිමි වෙනවා.
දෙවන තරගයේ පැවැත්වෙන්නේ ලබන 3 වෙනිදා පිසරා ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාව දිගින් දිගටම ලැබපු පරාජිත මානසිකත්වයෙන් අත්මිදින්නට එංගලන්තයේ කෙරෙහි පළමු ටෙස්ට් තරගය මාර්ගය පාදලා දුන්නා. ලකුණු 75කින් තරගය අපේ කණ්ඩායම ජයගත්තා. එක් දිනක් ඉතිරිව තිබියදී තරගය නිමා වුණාම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අවට විතරක් නෙවෙයි මුළු ලංකාවාසී ක්‍රීඩා ලෝලීම අපේ කණ්ඩායමට සුබ පැතුවා. පළමු පන්දුට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 318ක් රැස් කළේ නායක මහේල ජයවර්ධනගේ විශිෂ්ට පිටිහනබය නිසාම බව කියන්නට ඕනේ. මහේල ලකුණු 180ක් රැස් කළා. ඒ වගේම රංගන හේරත් පළමු ඉනිමට ලබාගත් කඩුණු 6 නිසාම එංගලන්ත පළමු ඉනිම ලකුණු 193කට සීමා වුණා. දෙවන ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 216ක් පමණයි. ඒට ග්‍රේම්ස් ෆෝන්ගේ ප්‍රබල පන්දු යැවීම බාධකයක් වුණා. දෙවන ඉනිමේ එංගලන්ත ඉනිමට ලකුණු 340ක ඉලක්කයක් හිමි වුණා. නමුත් රංගන හේරත් සුරජ් රන්දීව් දියත් කළ ප්‍රබල පන්දු යැවීම හමුවේ එංගලන්ත පිටිකරුවන් ඉතාම අසරණ වුණා. ලකුණු 264කට එංගලන්ත දෙවන ඉනිම සීමා වුණා. සුරජ් රන්දීව් කඩුළු 4ක් පිටහෙළුවා. තරගය පුරාවටම කඩුළු 12ක් බිඳ දමමින් එංගලන්ත පිටිකරුවන් අසරණ කිරීමට රංගන හේරත් දක්ෂතා පෙන්වුම් කළා. රංගන හේරත් තරගයේ වීරයා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙලා ඉන්නවා. දැන් අපේ ඉලක්කය විය යුත්තේ තරගාවලිය ජය ගැනීම. දෙවන ටෙස්ට් තරගය ලබන 3 වෙනිදා කොළඹ පිස්සරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. මේ තරගෙන් අපි ගොඩක් හොඳට සෙල්ලම් කළා. නමුත් අපිට ගොඩක් තැන් තියෙනවා හදාගන්න පුළුවන් තැන්. අපි ඒ කියන්නේ අපිට පීඩනයක් ආපු වෙලාවල් වල අපි සමහරක් අවස්ථා එච්චරම් හොඳට අපි හැසිරෙුවේ නැහැ. ඉතින් ඒවා අපි කතා කරන්න ඕනේ කණ්ඩායමක් විදියට. පන්දු යවීමේදී අපි යම්කිසි සැලැස්මක් තිබ්බා. අපි ගොඩක් ඒවා හරියට කරා. නමුත් දේවල් අපි හරියට කරේ නැහැ. සමහරක් එංගලන්ත පිටිකරුවන්ට එරෙහිව ඒ දේවල් අපි හදන්න ඕනේ. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා අපි ඉතිරි දින 2-3 අපි සාකච්ඡා කරලා ඒ සැලසුම් හදා ගන්න ඕනේ.